හායි කොහොමද ඔයාලට අපේ රෙසිපීස් channel එකට අදත් ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ වැඩි වෙල නැතුව හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අලබැදුම් රෙසිපි එකක්. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගෙන් ඉතින් පුංචි ඉල්ලීමක් තියෙනවා. මගේ channel එකත් subscribe කරලා මට තව තවත් ඉදිරියට යන්න ඔයාලගේ සහාය ලබා දෙන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ අලබැදුම හදාගන්නේ කියලා. මුලින්ම මම අලගෙඩි 4ක් මේ වගේ පොඩියට කපලා අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලුණු ගෙඩි 2ක් විතර ලියලා අරගෙන තියෙනවා. හරි මම භාජනයක් ලිපේ තියාගෙන තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ අබතේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. සුදු ලුණු ටිකත් එකතු කරගෙන මේ වගේ කලවම් කරගන්නවා. ඒ ටික හොඳට කලවම් කරගත්තට පස්සේ කපාගත්ත අල ටික එකතු කරගන්න. ඊළඟට අලවලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු එකතු කරගෙන අල ටික හොඳට කලවම් කරගන්නවා. ඒ ටික කලවම් කරගත්තට පස්සේ විනාඩි 7-8ක් විතර මද ගින්නේ මේ ටික වහලා තියලා අල ටික හොඳට තම්බ ගන්නවා. අල ටික හොඳට තැඹුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැන්ද, මසාලා තේ හැඳි කාලා, 3-5 කුඩු තේ හැඳි කාලා, කහ කුඩු ස්වල්පයක්. ඒ ටික එකතු කරගෙන මේ ටික ආපහු හොඳට කලවම් කරගන්නවා. මේ ටික කලවම් කරගත්තට පස්සේ ආපහු විනාඩි 2ක් විතර මම මේක වහලා තියනවා. විනාඩි 2කට විතර පස්සේ මම මේ අලබැදුම තව ටිකක් රසවත් කරගන්න කරපිංච ටිකක් කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගෙන අල ටික හොඳට කලවම් කරගන්නවා. ඔන්න ඉතින් අපේ අලබැදුම හදාගෙන ඉවරයි. ඉතින් සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හරිම ඉක්මනින් මේ අලබැදුම ඔයාලටත් හදලා රස බලන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. ඔයාලටත් අල හදන වෙලාවක මේ විදිහට හදලා බලන්න පුළුවන්. ඔයාලා මේ රෙසිපි එක හදලා බැලුවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.